කාරණාවන්ගෙන් අපිට මනාව ප්‍රත්‍යක්ෂ වෙනවා, පැහැදිලි වෙනවා මේ පෙර කරන ලද පින් ඇති බව කියන එක මොන තරම් ජීවිතයට ලාභයක්ද. එතකොට මේ සමාජය තුලින්ම අපිට පේනවා පෙර කරන ලද පින් ඇත්තෝ කවුද කියලා. පින්නතුනි, පෙර කරන ලද පින් ඇති තැනැත්තෝ බොහෝ භවභෝග සම්පත් ලබාගෙන යම් කාලයකදී ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආශ්‍රය නිශ්‍රය ලැබමින් උන්වහන්සේලා ඇසුරු කරගෙන දාන ආදී පින්කම් කරලා තව බොහෝ කුසල් රැස් කරගෙන මේ ජීවිතේ මනාව ගොඩනගනවා. ඒ විතරක්ද? පෙර කරන ලද පින් ඇති අය බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලා මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කරලා මගඵල ලබනවා. මේ ජීවිතේම සසරින් එතර වෙන්න කටයුතු කරනවා. මේ ජීවිතේම සතර අපායෙන් වැළකෙන මගට එළඹෙනවා. පෙර කරන ලද පින් ඇති නිසා සමහර තැන්වල භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළ නිමා වෙනකොට සව් කෙලෙස් නැසලා රහත් වුණාය ගැන පිළිවෙලින් සෝවාන් සකදාගාමි අනාගාමි කියන උතුම් මාර්ගඵලවලට පැමිණිච්ච අය ඒ අය ගැන කියනකොට අතීතයේ කරන ලද විදර්ශනාව මෙතෙන්ට හේතුනා කියලා සඳහන් කරනවා. අතීතයේ කරන ලද අහවල් පුණ්‍ය කර්මයේ පිහිට නිසා මේ උතුම් ආර්ය තත්වයට පත් වුණා කියලා කියනවා. ආන්ගේ තුලින් උතුම් නිර්වාණ සම්පත්තිය ලබාගෙන සදාටම සංසාරයෙන් එතර වෙන්න පෙර කළ පින් ඇති අය මග හදාගෙන තියෙනවා. පැවිදි වුණත් ශ්‍රද්ධාවෙන් පැවිදි කෘත්‍ය මුදුන්පත් කරගන්නවා. සමහර කෙනෙක් පෙර පින් තිබිලා හොඳ තැනක ඉපදුණත් අසත්පුරුෂ ආශ්‍රය නිසා සංසාරේ හුඟක් අඳුරු කරගන්නවා. පෙර පින් තිබුණත් සුදුසු ප්‍රදේශයක ඉපදිච්ච නැති නිසා ඒ පිනින් ප්‍රයෝජන ගන්න ඔවුන්ට අවස්ථාව නොලැබී යනවා. නමුත් තවත් පින බහුලයි සුදුසු ප්‍රදේශවලම උපදිනවා. සුදුසු සත්පුරුෂයෝම ඇසුරු කරනවා. ඒ සත්පුරුෂ ආශ්‍රයෙන් තමන්ටත් යහපතක් කරගන්නවා. ඔවුන් අනුන්ටත් මහා යහපතක් කරලා දෙනවා. තමනුත් සැනසෙලා අනුනුත් සනසවලා බොහෝ දෙනාට මහා කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙලා තමන් සංසාරයෙන් එතර යනවා. පෙර කරන ලද පුණ්‍ය මහිමය සතර අපායෙන් මුදවලා සුගතියෙන් සුගතියට පත් කරවනවා. පින්නතුනි, එදා මෙදා තුර මේ සංසාර ගමනේ යම් කෙනෙක් සැනසුණා නම් මේ සංසාර සාගරයෙන් යම් කෙනෙක් එතර වුණා නම් ඒ හැම කෙනෙක්ම පෙර කළ පින් තිබුණාය. කෙනෙක් මේ ජීවිතය අන්ත අසරණ වෙලා ඉපදිලා. නමුත් බුද්ධ ආදී මහෝත්තමයන්න් වහන්සේලාගේ මුණ ගැහිම නිසා සංසාරයෙන් එතර වෙලා සෝපාකයන් වහන්සේ
සුනීතයන් වහන්සේ මේ වාගේ උතුමන් වහන්සේලා ගැන කල්පනා කරන්න. මේ ජීවිතයේ අන්තිම ජීවිතේ මොන තරම් අසරණද? නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පින් තිබුණ නිසා කොයිතරම් ලාභ ලැබුවද? ලැබාපු ලොකුම ලාභය තමයි සසර කෙරවල කරගත්ත එක. සුනීත වගේ අය පහත් කුලවල ඉපදිලා මිනිස්සුන්ගෙන් නොයෙක් තාඩන පීඩන වලට ලක් වෙලා එහෙම ජීවත් වුණත් අන්තිමට මහ ඝන කැලෑවක තනියම වාඩි වෙලා කර්මස්ථානයේ දියුණු කරගෙන මේ සසරින් එතර වෙන තැනටපත් වුණාට පස්සේ කවුරුවත් ගරු කරපු නැති සුනීත වගේ අයට මහ බඹු දන ගහලා වැඳලා කියනවා, පුරුෂ අජානීයන් වහන්සේ ඔබ වහන්සේට මගේ নমස්කාරය කියලා. අතීත කුසල කර්මයේ ඉස්මතු වුණ තැන. ආංගික නිසා පෙරපින මෙලව සුවපත් කළා විතරක් නෙවෙයි පරලොවත් සුවපත් කරනවා.